පළවෙනි සභාපතිතුමා කිව්වා වගේ අපේ අතරම මේ අවුරුද්දේ පොල් පැල මිලියන 2.5ක් ඉඳනවා. ඒ මිලියනයක් අපි ඉඳන්නේ උතුරු ත්‍රිකෝණය ආශ්‍රිතව. ඊටු 1.5 තමයි අපි ශ්‍රී ලංකාවේ ඉතුරු සිසු ප්‍රදේශවල වගා කරන්නේ. එතකොට සිසු ප්‍රදේශවල වගා කරන පොල් පැල වලට අපි රුපියල් 150ක සහනාධාරයක් ගන්න පුළුවන් වගාකරුවට. ඒ කියන්නේ අපේ බිම් පොල් පැලයක් රුපියල් 300ක් වෙනවා. ඒ රුපියල් 300ක් වෙන පොල් පැලයක් රුපියල් 150කට මිලදී ගන්න පුළුවන්. ඊළඟ රුපියල් 400ක් වෙන පොලි බෑග් පැලයක් රුපියල් 150ක් අඩු කරලා රුපියල් 250ක මිලකට වගාකරුවන්ට ගන්න පුළුවන් අවස්ථාව අපි මේ අවසරේ ලබා දීලා තියෙනවා. ඊළඟට සභාපතිතුමා කිව්වා මේ අපේ තියෙන මේ උෂ්ණත්වයේ ඊළඟට තෙතමනේ වගේ දේවල් පොල් අස්වැන්නට බලපානවා කියලා. එතකොට ඒකෙදිත් අපි මේ අවුරුදු සහනාධාරයක් දීලා තියෙනවා පොල් ඉඩම් වල තෙතමන සංරක්ෂණය කියලා. ඒ තෙතමන සංරක්ෂණය වෙනකොට පොල් ගසක් වසුන් කිරීම වෙනුවෙන් මේ වසරේ අපි එක ගහකට රුපියල් 150 ගානේ වෙන් කරලා තියෙනවා. උතර ඊට කැමැති වෙන වගාකරුවන්ට පුළුවන් අපේ ශේෂ්ත්‍රීය පොල් සංවිධානයේ එහෙම නැත්නම් ප්‍රාදේශීය කළමනාකරු හමු වෙලා ඒ අදාළ අයිති පත්‍ර සම්පූර්ණ කරලා මේ වැඩසටහන වලට ඇතුල් වෙන්න. ඊළඟට තියෙනවා අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මයිටා උවදුර. මයිටා උවදුර පාලනය සඳහා අපි දැන් පොල් පරීක්ෂණ ආයතනයේ එකම නිර්දේශිත ක්‍රමවේදය තමයි වෙන්නේ මේ මයිටාවන් ආහාරයට ගන්න තවත් පරපෝෂී මයිටාවෙක් ශේෂ්ත්‍රය තුළ ප්‍රචාරය කිරීම. ඒතර තමන්ගේ පොල් ඉඩමේ මේ වගේ මයිටා හානියක් තියෙනවා නම් ඒ වගේ පරපෝෂී මයිටාවන් තමන්ගේ පොල් ඉඩමට හඳුන්වා දෙන්න පුළුවන්. මේ මයිටා පරිශු පැකට් එක සාමාන්‍යයෙන් හදන්න පොල් ආකිරීම වලට රුපියල් 85ක් වගේ මුදලක් වැය වෙනවා. අපි මේ මුදලින් රුපියල් 50ක් රජයේ දරාගෙන රුපියල් 30ක වියදමක් තමයි වගාකරුවට අපි සහනාධාර මිලකට මේ මයිටා පරපෝෂී පැකට් එක අපි අලෙවි කරනවා. ඊට අමතරව අපි තියෙනවා මේ අවුරුද්දේ අපි විශේෂයෙන් සහනාධාර ක්‍රම හඳුන්වන දෙනවා ජල සම්පාදන සහනාධාර ක්‍රමය. ඒ ජල සම්පාදන සහනාධාර ක්‍රමය තමන්ගේ පොල් ඉඩමේ ජල සම්පාදන පද්ධතියක් ඉදි කරනවා නම් අක්කරයක රුපියල් 30000ක සහනාධාර මුදලක් අපි වෙන් කළා තියෙනවා මේ වසරේදී වගාකරන ලබා දෙන්න. ඊට අමතරව අපේ කප්‍රික ණය ක්‍රමයේ තියෙනවා. ඒ ණය ක්‍රමය හරහා පොල් ඉඩමේ තියෙන සංවර්ධන කටයුතු ණය ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක ජලත මහත්තයා පැහැදිලි කරන්න පුළුවන් නේද? කප්‍රික ආයෝජන කියලා ණය යෝජනා ක්‍රමයක් පොල් වගා කිරීම මණ්ඩලය දීර්ඝ කාලයක ඉඳගෙන ක්‍රියාත්මක කරනවා. ඒකෙදි පොල් වගාවට අවශ්‍ය පෝෂක දාන්න, ඒ කියන්නේ පොහොර යොදන්න, ජල සම්පාදනය, ඒකම පොල් ඉඩම් වල අතුරු භෝග වගා කරන්න, ඒ තුල සත්ව පාලනය ඇති කරන්න වගේ දේවල් වලට අපි උපරිම මිලියන 5කට යනකම් මේ වෙනකොට ණය මුදලක් ලබා දෙනවා. එතන යම් වගාකරුවෙකුට මූල්‍ය පහසුකම් නිසා තමන්ගේ ඉඩම සංවර්ධනය කර ගැනීමේ ගැටලුවක් තියෙනවා නම් මේක අක්කර 50ක් දක්වා ලොකු ඉඩම් වලට යනකම් ලබා ගන්න පුළුවන් ණය ක්‍රමයක්. ඒකේ මුලින්ම අපි 8ක පොලි අනුපාතයක් යටතේ ණය ලබා දීලා වගාකරුවා මේ ණය මුදල හරියටම ව්‍යාපෘතියට යොදනවා නම් ඒ පොල් පැල සිටවන්න, අතුරු භෝග වගා කරන්න, පොහොර යොදන්න ඒ මුලින් යෝජනා කරපු ක්‍රමවේදයට එයා හරියට මේ මුදල ආයෝජනය කරොත් ඒ එක අවුරුදු වල එයා ගෙවන පොලිය අපි විවිධ ප්‍රමාණ වලින් 100%ක් ගෙවන අවස්ථා තියෙනවා. 75ක් 50 වගේ ප්‍රතිශත වලින් ඒ ලබා ගන්න ණය ක්‍රමය අනුව එයාට ආපහු ගෙවනවා සහනාධාරයක් විදිහට. ඒ කියන්නේ එයා ගෙවන ණය මුදලට ගෙවන 8% පොලිය එයාට ආපහු ගන්න පුළුවන්. එයා හරියට පොල් වගාව දියුණුව සඳහා ඒ මුදල ආයෝජනය කරොත්. එහෙම ගත්තාම අවසානයේ යාට ඇත්තටම 3.5ක වගේ පොලි අනුපාතයක් තමයි ඒ ණයට ගෙවන්න සිද්ධ වෙලා යන්නේ. මේ වගේ ණය යෝජනා ක්‍රමයක්කුත් දීප ව්‍යාප්තව අපේ ගොවිපොල් සල්සුනිල්ධාරීන් ඉන්නවා හැම දිස්ත්‍රික්කයකම මේ අය හරහා ක්‍රියාත්මක වෙමින් පවතිනවා.